සුබ දවසක් හැමෝටම. අපි ඉස්රායලේ බෙච්චම් කෙනගේ නගරේ වැඩ කරන්නේ. අතර මේ බිල්ඩින් එකේ දැන්ට මේ පස්වෙනි තට්ටු විතර යන්නේ. ගොඩක් අය හොයනවා දැන් ඉස්රායලේ ඉන්න ලෑස්තිලා ඉන්න අය කොහොමද කරන්නේ කොහොමද වැඩ වෙන්නේ කියන එක දාන්නේ නැහැ. ගොඩක් වීඩියෝ හොයනවා. මම ඒ වෙනුවෙන් තමයි මේක දාන්න බලුවේ. අතර මේ පස්වෙනි තට්ටු වගේ වැඩ කරද්දී ඔයගොල්ලන්ට දැන් මෙතන පේනවා මේ කම්බිනෙට් එක වදිනවා. මේ ගොඩාක් දුරට වෙල්ඩින් කරලා ඉන්නේ කම්බිනෙට්. ඒ කියන්නේ හැම එකක්ම ගැට ගහන්න නැහැ. ඔයගොල්ලන්ට පේනවා මම ලං කරලා පෙන්නනවා. ඒකට මේවා ඔක්කොම වෙල්ඩින් කරලා ඉන්නේ. මෙෂර්මන්ට් වලට කපන්න ඕන. කපලා සමහර බිත්ති වල යන ඒවා බඳින්න ඕන. ඒකට ඉලෙක්ට්‍රීෂියන්කට මේ පේනවනේ. ඉලෙක්ට්‍රීෂියන්ට මේ සේරම තියෙන්නේ ස්ලැබ් වල යන්නේ මේ බට් ලයින්. එතකොට බිත්ති වලට ගොඩාක් අඩුයි යනවා. සාමාන්‍ය තැන් වල තමයි බිත්ති වල යනවා නැත්te නැහැ. ඒව සම්බොක්ස් සයිකල් එකේ කරන්න ඕන. මේ net මේ විදිහට තමයි එන්නේ. එතකොට එහා පැත්තේ කොටසේ ඔයගොල්ලන්ට පේනවා අර වැඩ ඉවරයි දැන්. ඒ කියන්නේ වැඩ බිත්ති මට්ටම යන්නේ. ඒක ස්ලැබ් එක දාලා ඉවරයි. මේ ටික තමයි ස්ලැබ් එක යන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් යන්නේ. කම්බි බඳිනවා කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ටික කාලයක් වැඩ කරනකොට ඒක හුරු වෙනවා. ඒ වගේම තමයි ඉතින් හැමදේම ලේසි කියලා හිතාගෙන ට්‍රේනින් එකක් අතහැරලා ඒජන්සි එකකින් දෙන්නේ ඇත්තටම ප්‍රැක්ටිකල් ට්‍රේනින් එකක් ගන්න පුළුවන්. හැමදේම කරන පොඩි වීදමක් යනවා ඒව තියෙනවා තමයි. ඉතින් ඔය ටික කරගන්න හරියට සරල විදිය හොයාගෙන ඉන්න එපා. මෙහි ගොඩක් අය චීන අය වැඩ කරන්නේ, ඉස්රායල් වැඩ කරන්නේ තනිකර යක්කු වගේ තමයි. ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. එක තප්පරයක් නිකන් නැහැ. මොකද අපි ලංකාවේ වැඩ කරපු මුදල වගේ ප්‍රමාණයක් නෙමෙයි මෙහි අපිට බලන්න පුළුවන්. මමත් ඇත්තටම සොලිඩ් රෝ ආයතනෙන් ආවේ ගල්නේ මුල්ල. එතකොට අපි දන්නවා ලංකාවේ රුපියල් 3000ක් වගේ මුදලක අපි දවස් වැඩ කරා නම් සාමාන්‍යයෙන් මෙහි පැය 10 වැඩ කරොත් අපිට රුපියල් 30000ක් විතර කරන්න පුළුවන් දවසකට. ඒ වගේ පඩියකට වැඩ කරන්න පුළුවන්. හැබැයි වැඩ තියෙනවා. වැඩ කරන්න ඕන. මහන්සි වෙන්න ඕන. මහන්සිලා වැඩ කරනවා නම් අතරම ඉස්රායලේ හම්බ කරන්න පුළුවන් හොඳ රටක්. මම ආවේ කැලණිමුල සොලිඩ් රෝ ආයතනෙන්. ඒ වගේම තමයි RKB පළගෙඩි හේන ආයතනත් මට ගොඩක් උදව් කරා. ඉතින් ඒ දෙගොල්ලම සපෝට් එක ගත්තා ආවා. මම ආවේ ප්ලම්බින් වලට. අපි තාම ඇත්තටම කරන්නේ මෙන්න මේ ස්ලැබ් වල මේ බට් ලයින් තියෙන ඒවා, ස්ලිව් තියෙන ඒවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සුදු පාට ඉටි කොලයක් ගහලා හැමතැනම තියෙන පොඩි බට කෑලි කියලා අපි කරන්නේ ස්ලිව් තියෙන එක තමයි. මොකද මේවා උඩට යනකම් ඔය විදිහට ගිහිල්ලා තමයි ඕව හරහා සමහරවිට ෆයර් ලයින් යනවා, ඊට පස්සේ ගෑස් ලයින් යනවා, පයිප් ලයින් යනවා, වගේ වැඩ ගොඩක් ඒවායින් වෙනවා. අපි හැම දෙයකටම අදාළව තියෙනවා. අපි දැන් මේ ආවට ගියාට මෙහෙම තියන්න බෑ. ඇත්තට මේකක් මෙහෙම ආවට ගියාට කියන්නේ මේක ඩ්‍රෝවින් එකක් බලන්න ඕන. සුපර්වයිසර් කෙනෙක් මාක් කරන්න ඕන. ඊට සුපර්වයිසර් කෙනෙක් ඇප්‍රූවල් එක දෙන්න ඕන. අපි වැඩේ කළේ වුණා මෙහි ඉන්ජිනියර්ස්ලා ටේප් දාලා මානිනවා. මැන්ල ඔක්කොම කරනවා චෙක් කරනවා. අඩුපාඩු දුන්නොත් ඉතින් කෑ ගහනවා. දුරු කියන්න ඕනේ අපිටත් කෑ ගහනවා. අපි ඉතින් ඒජන්සියෙන් අතන අපේ හැකියාව තිබුණ නිසා ලොකුට ට්‍රේනින් වෙන්න අවශ්‍යතාවයක් තිබුණ නැහැ. නමුත් මම කියන්නේ නොදන්න කමට ඒ කියන්නේ එන්න බලාපොරොත්තුෙන් විතරක් එහෙම මෙහෙන් ගහලා ඉන්න එපා කවුරුවත්. එන හැමෝම පොඩ්ඩක් ට්‍රේනින් වෙන්න. පොඩි ගාණක් යයි වියදමක් යයි අපිට තනියෙන් බෑනේ කෙලින්ම ඉස්රායලට එන්න. ඒක ගන්න කෙනෙක් නෑ, ටිකට් එක ගන්න කෙනෙක් නෑ, ඊට පස්සේ හැකියාවන් ටික නෑනේ. ඒ හින්දා ඒජන්සියක් කරහා වගකීමක් අරගෙන අපි එවන්නේ. ඇත්තටම ඒගොල්ලෝ වගකීමක් ගන්න නිසා වියදමක් යනවා. කරු කියන්න ඕනේ නැහැ. අපි හිතමු මාස 5කින් වගේ අපිට කව කරගන්න පුළුවන්. ඉතින් එහා අපි සම්පූර්ණ නිදහස් ආදායමක් ලබනවා. නිසා හැමෝම උත්සාහ කරන්න. කෙනා කියන කතන්දර වලට අහු වෙන්න එපා. අරකම අමාරුයි මේකම අමාරුයි එන්න එපා මේක මෙහෙමයි කියලා. සම්ම කරන්න ඕන නම් තමන්ගේ ටාගට් එක තමන් තියාගන්න ඕන. Okay, thank you.